හායි ඔයාලට සුබ දවසක්. මම අද අරන් ආවේ මුට්ටි කේක් රෙසිපි එක. ඉතින් ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන අයට මේ මගේ රෙසිපි එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. දැන් අපි බලමු මුට්ටි කේක් රෙසිපි එක හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. බටර් ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 250ක්, පාන් පිටි ග්‍රෑම් 220ක්, කොකෝ පවුඩර් ග්‍රෑම් 30ක්, බේකින් සෝඩා කාලක්, තේ හැඳි කාලක්, බේකින් පවුඩර් තේ හැඳි 2ක්, වැනිලා තේ හැඳි 2ක්, විනාගිරි තේ හැඳි 2ක්, බිත්තර 5ක්, චොකලට් ග්‍රෑම් 300ක්. කිරිපිටි මේස හැඳි 2කට උණු වතුර මේස හැඳි 2ක් එකතු කරගෙන හොඳට කවලම් කරගෙන තමයි විනාගිරි තේ හැඳි 2 මං එකතු කරලා කප් එකකට පැත්තකින් තිබ්බා. ඊළඟට ඩෙකරේට් කරන්න තමයි චොකලට් ග්‍රෑම් 300ක් ගත්තේ. ඔයාලට චොකලට් පෙබල්ස් ඒ වගේම තව චොකලට් වර්ගත් මේකට එකතු කරගන්න පුළුවන්. වයිට් චොකලට් ග්‍රෑම් 50කුත් මං මේකට ඇඩ් කරගත්තා. මුට්ටි කේක් ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන අය බටර් වලින් මුට්ටි කේක් හදනවා නම් ලාභය අඩු වේවි. දැන් කඩවල් වල ඇස්ට්‍රා තියෙනවා ග්‍රෑම් 250ක් 320යි. ඉතින් ඔයාලට බටර් වලින් උනත් මේක හදාගන්න පුළුවන්. ඉතින් ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන අය තොග කඩවල් වලින් ගන්න. මුලින්ම මං මේ මුට්ටි ටික විනාඩි 15ක් විතර වතුරේ පෙගෙන්න තියලා තද රස්නේ අවුවෙන් තමයි මේක හොඳට වේලගත්තේ. ඊළඟට වේලගත්තු මුට්ටි ටිකට බටර් ටිකක් මේ විදියට හොඳට තවර ගන්න. ඊළඟට මේ වගේ බෝල් එකක් අරගෙන බටර් ග්‍රෑම් 250 එකතු කරගන්නවා. ඉතින් මේ හැම අමුද්‍රව්‍යයක්ම එකතු කරනකොට කාමර උෂ්ණත්වයේ තියලා තමයි එකතු කරගන්න ඕනේ. මේ බටර් ටික සුදු පාට ක්‍රීම් එකක් වෙනකන් හොඳට බීට් කරගන්න. මේ වගේ සුදු පාට ක්‍රීම් එකක් වුණාට පස්සේ සීනි ටික ටික ඇඩ් කර කර හොඳට බීට් කරගන්න. බීට් කරන්න කම්මැලි අය ඉන්නවා නම් ඔයාලට බ්ලෙන්ඩර් කරලා සීනි ටික ගන්න පුළුවන්. එතකොට මේකට යන කාලය ඉතුරු වෙනවා. මේ විදියට මං අනිත් සීනි ටිකත් එකතු කරගෙන හොඳට බීට් කරගත්තා. ඊළඟට බිත්තර එක ගානේ විනාඩියට අඩු කාලයක් බීට් කරගන්න. බිත්තර ටික හොඳට බීට් වුණාට පස්සේ කේක් එක හොඳට සොෆ්ට් එකට එනවා. ඉතින් මේ වගේ බිත්තර එක ගානේ ඇඩ් කර කර විනාඩියකට වඩා අඩු කාලයක් එක බිත්තරයක් බීට් කරගත්තා. ඒ වගේ බිත්තර 5ක් මං බීට් කරගත්තා. ඊළඟට වැනිලා මේස හැන්දකුත් එකතු කරගන්නවා. වැනිලා ටිකත් බීට් කරගෙන බේකින් සෝඩා තේ හැඳි කාලකුයි බේකින් පවුඩර් තේ හැඳි 2කුයි එකතු කරගෙන හොඳට බීට් කරගන්නවා. ඊළඟට මම කිරිපිටි තේ හැඳි 2කට මද රස්නේ වතුර මේස හැඳි 2ක් එකතු කරගෙන ඒකට විනාගිරි තේ හැඳි 2කුත් එකතු කරගෙන කිරි එකෙනුත් මේස හැන්දක් මේකට එකතු කරගෙන පත්තකින් නැත්නම් හැන්දකින් හොඳට කවලම් කරගන්නවා. එක පැත්තකට තමයි මේක මික්ස් කරගන්නේ. ඊළඟට කොකෝ පවුඩරුයි පාන් පිටි මං හොඳට 3 පාරක් හලාගෙන තියාගත්තා. ඒ හලාගත්තු පාන් පිටි කොකෝ පවුඩරුයි ටික ටික මේකට එකතු කර කර තමයි මේක මික්ස් කරගන්නේ. එක පැත්තකට මික්ස් කරගන්න ඕනේ. ඊළඟට ඉතිරි කිරි ටිකත් මේකට එකතු කරගෙන ඉතිරි කොකෝ පවුඩරුයි පාන් පිටි මේකට එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න.
ඉතින් ඔයාලගේ දේශගුණය අනුව මේ බැටර් එක දියාරු ඒ වගේම ඝන වෙන්නත් පුළුවන්. ඉතින් හරියටම ඉන්ග්‍රීඩියන්ට්ස් දානවා නම් කේක් එක සොෆ්ට් එකට හරියට එනවා. මේ බලන්නකෝ අපි හදාගත්තු බැටර් එක. ඉතින් කලින් සෝදලා වේලලා ඒ වගේම බටර් ගාලා තියාගත්තු මුට්ටි ටිකට මේ ටික පුරව ගන්නයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේ මුට්ටි ටිකට පුරව ගන්නකොට සම්පූර්ණයෙන්ම පිරෙන්න පුරව ගන්න එපා. ඒකෙන් ටිකක් ඉතුරු වෙන විදියට පුරව ගන්න. මොකද පිම්බෙනකොට මේ මුට්ටිය මදි වෙනවා. ඒක නිසා තමයි ටික අඩුවෙන් පුරව ගන්න ඕනේ. මේ ගානට පුරව ගත්තම ඇති. මම කිලෝ එකක ප්‍රමාණයක් තමයි මේ කේක් හදාගත්තේ. ඉතින් මම මුට්ටි 4යි ගත්තේ. ඒ මුට්ටි 4 ප්‍රමාණවත් මදි. ඒක නිසා මම ඇලුමිනියම් භාජන ටිකකුත් මේකට එකතු කරගත්තා. ඒවල තමයි මම මේ ටික දාගත්තේ. ඊළඟට අවන් එක සෙල්සියස් අංශක 170ට විනාඩි 10ක් හොඳට ෆ්‍රී හීට් කරගන්න. ෆ්‍රී හීට් වුණාට පස්සේ මේ මුට්ටි ටික අවන් එකට දාගෙන සෙල්සියස් අංශක 170ට විනාඩි 40ක් තියන්න. මේ බලන්නකෝ අපි හදාගත්තු මුට්ටි කේක් ටික. ඊළඟට මේ වගේ ගෑරුප්පුවක් ආධාරයෙන් සිදුරු කරගන්න. මේ වගේ අනිත් මුට්ටි කේක් ටිකත් සිදුරු කරගත්තා මං. දැන් මේ වගේ වතුර එකක් ලිපේ තියලා ඒකට ඇලුමිනියම් භාජනයක් තියාගෙන කිරි ටිකකුයි චොකලට් ග්‍රෑම් 300යි මං එකතු කරගත්තා. දැන් මීඩියම් හීට් එකේ මේ චොකලට් ටික හොඳට දිය කරගන්න. ඉතින් ඔයාලට මේ විදිහට ඩබල් බොයිල් කරන්න අකමැති නම් නැත්නම් කම්මැලි නම් ඔයාලට පුළුවන් සෙල්සියස් අංශක 70ට විනාඩි 10ක් හීට් වෙන්න දාලා මේ චොකලට් ටික දිය කරගන්න. කුටු හැන්දෙන් මං දෙකක් ඇඩ් කරගත්තා මේ පොට් එකකට. ඉතින් ඔයාලගේ රස අනුව ඔයාලා චොකලට් අඩු වැඩි කරගන්න. ඊළඟට පොපිට් වයිට් චොකලට් පෙබල්ස් එකතු කරගත්තා. ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලා චොකලට් වර්ග වෙනස් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්තු අනිත් චොකලට් පොට් ටික. ඉතින් මං ගාව මැටි පොට් 4යි තිබුණේ. මං කිලෝ එකක ප්‍රමාණයක් නිසා ගත්තේ මේ ඇලුමිනියම් භාජන වලටත් මං එකතු කරගත්තා. ඉතින් මේ බලන්නකෝ චොකලට් පොට් එකේ චොකලට් තියෙන විදිය. ඉතින් හරිම රසයි. ඔයාලට ගෙදරදී හදලා රස බලලා රස කොහොමද කියලා මේ කමෙන්ට් බොක්ස් එකට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් සාරකියාව කරන්න බලාපොරොත්තු වෙන අයට මේ රෙසිපි එක ගොඩාක් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් මේ වගේ රෙසිපි බලන්න ඕනේ නම් ඔයාලා මගේ ප්‍රොෆයිල් එක ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේ රස වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඔයාලට එතක මුතු සරණයි.